අයියා අපි මීට පස්සේ රස්සාව යන්න ඕනේ අපිට සෙට් වෙන්නේ උන්නේ. වෙලාවේදී අමතක කරන්නම බෑ දර්ශන් ධර්මරාජ්ව. දර්ශන් මේ සලුට් එක දර්ශන්ගේ ෆැමිලි එකට දර්ශන් තමන්ගේ ජීවිත ගමනේ සම්දිස්ථානයන් ලකුණු කරලා ගිහිල්ලා තිනවා. අද දවසේ දර්ශන්ගේ පර්ෆෝමන්ස් එක බලනකොට පේන්නේ කොච්චර දක්ෂ රංගන ශිල්පියෙක්ද අපිට නැතුණේ කියලා. නමුත් ඔහුගේ මතකයන් එක්ක ලාංකික ප්‍රේක්ෂකයන්ට ඉදිරියටත් ඔහුව පිනවන්න පුළුවන් වෙන විදිහේ නිර්මාණයන් වලට ඔහු දායක වෙලා තියෙනවා. මාරියා කියන්නේ ඒ වගේ නිර්මාණයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ගාන ඕන මේ මෙතන පොඩ්ඩක් මහින එක මෙතන මහින එක උඩට එන ගාන කාලෙට පස්සේ වෙනස් වෙන විදිහට බලපාන වෙච්ච තත්ත්වයක්. සන්තෝෂයි උගා කාලෙට පස්සේ මම හිතන්නේ අදසොන් මාරි මදාම කතා කරනවා අම්බෙච්ච වෙලාවේ මම අපි දෙන්නේ කාලෙට පස්සේ මට ඒක ගොඩාක් වෙලා දුක හිතුනේ ඒක බෞද්ධ වෙනවා කියන්නේ ආරම්භ කාලේ ඉගෙන ගන්න කරගෙන ආවම මොකද හරි කරේ ඒක ගොඩාක් දැනෙනවා. නමුත් මේ නැග්නටික් පවර් එක කියලා මේ ලවක වෙන කොහෙන්වත් කටම් වෙන්නේ නැහැ. මම ආපහු මේ පොඩ්ඩක් රසවට එන්නේ. මං කවදාවත් දෙක වෙන්නේ වෙනවටම වෙන්නේ එකම තමයි.